හායි මගේ රත්තරන් යාළුවනේ. ඔන්න ඉතින් මං අද ඇවිල්ලා තියන්නේ සුපිරිම සුපිරි ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම ප්‍රසිද්ධ වුණ පට්ට ගේම් එකක් අරගෙන. ඉතින් ඔයගොල්ලෝ අද බලා ගන්න පුළුවන් මොකද්ද මම අරන් ආපු ගේම් එක කියලා. ඉතින් යනකොට මේ කෙනෙක් ආවා. කවුද කියලා දකින්න ඉතින්. ගොඩක් කට්ටිය දන්නේ කෙනෙක්. අද අපි ගෙනහැල්ලා තියෙන්නේ Granny 1. ඉතින් Granny 1 තමයි මම අද ගහන්න යන්නේ. මම ගහන්නේ කැමති නෑ අර දැන් Granny ව දාන් ගහන්න. මම වැඩි එහෙම ගහන්නේ නෑ. බයයිත් එක්ක කොහොම ගහන්න. මම දැම්ම මේ ට්‍රැප් එක. ඒ උගලන්ට එහෙමත් දන්නේ නැහැ. මේක දැකලානේ තියෙනවා. ඒක සද්ද දැන් මේක පොඩි වැඩි හරිද? I see you. I see you කියනවා මම I see you එකේ නෙමෙයි මම ඉන්නේ. මම ඉන්නේ Granny වාගේ ගෙදර. හරිද? හරිද මචං. මේ කන්න වෙන්නේ කියලා. කොහෙන්ද මේ ගේම් ට්‍රැක් ගත්තේ? මේ දොර වහලා නැගිටලා හරිද ෆ්‍රෙන්ඩ්ස්. දැන් ඔය විදියට මං ගහන්න බෑ. හරිද? පායනවා ගහන්න බෑනේ. කමන්නේ. දැන් මම පොඩි ට්‍රික් එකක් පාවිච්චි කරන්නේ. හරිද? මම Granny ව ලොක් කරන්න යන්නේ. හරිද? මම අද Granny එකේ ගෙදර තියෙන සීක්‍රට් දේවල් වගේ දේවල් කියලා දෙන්න යන්නේ. හරිද? අද නම් ප්ලේ එකක් ගේන්නේ නැහැ. මම මේ Granny ට අද ආතල් ටිකක් දෙන්න තමයි යන්නේ. හරිද? කන්න වේද? ලොක් කරන්නේ. සද්දේ සම්පූර්ණයෙන්ම අඩු කරලා තියෙන්නේ. දැන් ඉතින් ඔයගලන්ට සද්දේ පොඩ්ඩක්වත් ඇහෙන්නේ. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් මෙච්චර වෙලා මට ගහන්න ආපු Granny-ට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මේ Granny දත්ම තින්නේ. හරිද? මට ඒක වැඩක් නැහැ. මම දැන් බලන්න යන්නේ Granny ගේ ගෙදර. මම ඊට කලින් Granny ගහලා තියෙනවා. ඉතින් මේක පට්ට ප්‍රසිද්ධ ගේම් එකක්. ෂෝටි එහෙමත් හදන්න පුළුවන් අපිට අද. ඒත් Granny-ට තියන්න වෙන්නේ කමක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. Granny අපි දිහා බලන් ඉන්නේ. ඉන්නද? ඉතින් අපි මෙන්න මේ වගේ දේවල් තමයි Granny එකේ තියෙන්නේ. ඉතින් මම අද පොඩි එක්ස්ප්ලේන් එකක් විතරයි දුන්නේ. හරිද? ඊළඟ දවසේ Granny-ව දාලා හරි ඒ වගේ තමයි ගහන්නේ. කොහොමත් ඔයගොල්ලෝ Granny ඉල්ලන්න ඕනේ. හරිද? මට කමෙන්ට් එකක් දැම්මොත් මිසක් මං ආයි Granny නම් ගේන්නේ නැහැ. හරිද? මන්ට මේකට views එකක් එන්න ඕනේ. මේ දවස්වල මම පට්ට විදිහට වීඩියෝ දානවා. ඒත් මගේ channel එකේ reach එක නගින්නෙම නැහැ. ඒ කියන්නේ මට subscribers ලා වැඩි ඉන්නෙත් නැහැ. අද ඊයේද කොහෙද එක subscriber කෙනෙක් වැඩි වෙලා හිටියා. එච්චරයි. හරිද? මම දැන් මේ channel එක ගැන නෙමෙයි කියවන්නේ. මොනේ ඉතින් මේ විදිහට මෙන්න කපුටට කෑම දෙන්න දැන. හරිද? අතන මුකුත් නැහැ. ඉන්නේ කපුට. මෙයා ගාව තියෙන වැඩක් නැහැ. හරිද? මේවා ඉතින් මේ ගේම් එක ගැන නොදන්න කෙනෙක් නැහැ. ලංකාවේ නෙමෙයි මුළු ලෝකෙම ප්‍රසිද්ධයි මේ ගේම් එක. සම්පූර්ණයෙන්ම ගොඩක් කට්ටිය ගහලා තිනවා.
ඉතින් මං ගේන්න හිතේ මේ ගේම් එක පට්ට ගේම් එකක්. මං කලින් මේකෙන් එකම එක සැරේ එස්කේප් වෙලා තියෙන්නේ. කියන්නේ ග්‍රැනීව දාලා එස්කේප් වෙලා තියෙන්නේ. එකම එක සැරේ ඒකත් මට මතක නෑ මොකෙන්ද එස්කේප් වුනේ කියලා. මේ රටාවේ කානුවෙන් එස්කේප් වුනේ. ඒ කියන්නේ මේ අලුත් අප්ඩේට් එකක් ආවනේ. අලුත් දැන් ගොඩක් කල් අප්ඩේට් එක ඇවිල්ලා. තාම එනවා මාව අල්ලන්න. එයි මේ අප්ඩේට් එකක් ආව දැන් ගොඩක් කාලයකට කලින්. දැන් නම් පට්ට කාලයක් එනවා මේකට අප්ඩේට් එක ඇවිල්ලා. මොකද ඒ කාලෙදි ආවා මේකට කානුවක් අලුතෙන්. ඉතින් අපි ඒකටත් අද යන්. ඒකත් මට ඔයගලන්ට පෙන්නන්න තියෙනවා. ඒකෙත් ඉන්නවා මකුළු ආච්චි කියලා එක්කෙනෙක්. මකුළු ආච්චි. ලංකාවෙන් කියන්නේ යාර තමයි. මම ඉංග්‍රීසි නම නම් දන්නේ නැහැ. අතන තෙල් කෑන්නේ දිනවා. හරිද? මම ඕක පුපුරනවා අතන. නෑ අපි වෙන අතල්ලයක් ගමු. ගෑසෝලින් කෑන්නේ. අපි මේකට කියමු මොකද්ද? කිරි බෝතලය කියලා. මේක තව කිරි බෝතලයක්. මගේ සද්දේ මදිත් දන්නේ නැහැ. මෙන්න වගේ ගෑම්මක් නෑ බං අද. හරිම දුකයි. එස්කේප් වෙන්න ඕනෙත් නෑ. මෙතන පොත තියෙනවා. අද එස්කේප් වෙන්නේ නෑනේ මචං. අපි ඔන්න දැන් අද මල් පිටි පත්තු කරන්න තමයි යන්නේ. හරිද? උත්තර මේක මෙහෙම තියලා කෝ ෂොටිය මං කොහෙන්ද තිබ්බේ? ෂොටිය එහම ෂොටිය කොහෙද දැන්? බිම ඉන්නේ. දැන් මම මැරෙනවා. හරිද? දැන් මම ෂොටිය හදාගෙන තියෙන්නේ. ඒ නිසා මට බයක් නෑ. කලින් පණ බය ගෙහිනේ හිටියේ. දැන් මට බය නෑ. කොහොම වුණත් කඩාගෙන බින්දගෙන යනවා. දැන් ෂොටිය තියෙන ඉඳා. එහෙනම් ආච්චියමේ අපි දෙන්නත් එක්ක එකට කේක් එකක් කපමු. ඔන්න 1 2 3 ඩිෂුම්. ඔන්න ඉතින් දෙවනි දවසේ තමයි නෑ තුන්වෙනි දවසේ. මොකද කලින් මට එක සැරයක් ගැහුවානේ ග්‍රැනි. ඔන්න මේ වගේ පිස්සු වැඩ නම් කවුරුත් කරලා නැතුව ඇති. පට්ට ආතල් සීන් එකක් ඈ. මේ ආච්චිගෙන් පට්ට ආතල්යක් ගන්න පුළුවන් අපේ සුන්දර ගින්දර ආච්චිගෙන්. හරි. කොහොම හරි ඉතින් අපි channel එක ඉක්මනටම subscribersලා වැඩි කරලා ගන්න ඕනේ. ඈ? Granny's gone for 3 minutes. නෑ 2 minutes කියලා නේ තිබ්බේ. හරිද? මොකද Granny ගිහිල්ලලු. හරිද? වට්ට බා. Granny ගිහිල්ලලු. අපි Granny එනකන් Granny එයිද බං ආයේ? එන්න ඕනේ ඔය ගෑණි. මොකද ගෑණි අබ්බා? ඕක කියනකම් අපි වෙන්න මේ උම ගස්සටලා පොඩි දේවල් ටික කතා කරන්න තියෙනවා ඕගොල්ලන්ට. ඉතින් මේ දවස්වල මට පට්ට අසනීපයි. මොකද ඉස්කෝලේටත් මට යන්න බෑ. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන ලංකාවේ ගොඩක් කට්ටිය මම ගොඩක් දන්නවා. අනිත් එක ඔයගොල්ලෝ හැමෝම අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මොකද අනිවාර්යයෙන්ම මම ඔයගොල්ලන්ගේ කමෙන්ට් කියවනවා. ඉතින් හැමෝම කමෙන්ට් එකක් දාන්න. කිසිම කමෙන්ට් එකක් එන්නේ මට පට්ට දුකයි ඒක ගැන. ඉතින් කලින් දවස් ටිකේ පට්ට ගැම්මට කමෙන්ට් දාලා තිබ්බා ෆ්‍රී ෆයර් වීඩියෝස් වලට. ඉතින් මම ෆ්‍රී ෆයර් වීඩියෝස් අනිවාර්යයෙන්ම ගේනවා. ඒක නවත්තන්නෙත් නෑ. මොකද නවත්තන්න බෑ. මොකද මට ඒවෙන් තමයි රීච් එන්නේ. ඉතින් මම මේක කරන්නේ නිකන් ගේම් ගහන්නේ කියන්නේ වීඩියෝස් කරන්න ඕනේ හින්දා ගේම් ගහනවා නෙමෙයි. ගේම් ගහන ගමන් වීඩියෝස් කරන්න ඕනේ කියලා හිතුණා. ඒකයි. ඉතින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. අනිවාර්යයෙන් මේ දේ කරන්න. ඉතින් මගේ පොඩි ෂෝට්ස් වීඩියෝස් වලට විතරයි එහෙම කරන්න එපා. ඉතින් මගේ දිග වීඩියෝස් වලටත් ගේන්න. මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේක බග් වෙලානේ. හරි ගන්න. අම්මට සිරි එක්කසර්. මේක වෙන්නේ කොහොමද? what the hell? No way. මේක කවුරුත් නොදකලා නැතුව ඇති. what the hell බං? මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? අන්න වැද්දෙනවා.
දැන් මේ ඩ්‍රොප් කරන සද්දෙට එයිද දන්නේ නැහැ ග්‍රැනි. ආවොත් තමයි හොඳ. අම්මට සිරි ගියා නේද? මෙහෙම පාත් කළා. මේක බිම දැම්මම පැද්දෙනවා බා. අන්න බලපන්. අන්න බලන්න. පැද්දෙනවා බං ඒක. මට කැස්ස බං අයියෝ. වරින්කෝ ග්‍රැනි ඉක්මනට. මට වැඩ තියෙනවා ග්‍රැනි. ග්‍රැනි එන්නේ නැද්ද කියන්නේ? එහෙනම් මේක මෙතනින්ම දාලා. ග්‍රැනි ආවොත් කෙලෙමු. ග්‍රැනිට. හරිද? ග්‍රැනි තාම ආවේ නෑනේ. මේ මොකද්ද බං? මෙතන හැංගෙන්න පට්ට පොට් එක හරිද? සුපිරි පොට් එක. හැප්පෙන්න එපා මොකේවත්. මේකෙත් හැප්පුණොත් ඉවරයි. මේ මස් කෑල්ලක්ද බං? නෑ නේ බං. මොකද්ද අත ගන්න ආවේ? මොකක් හරි අතක් ආවා නේද? මට ටිකක් දෙනවා. මම දැක්කනේ. අතක් ආවා. වැටුන්නේ නෑනේ. මුකුත් වට්ටන්න නැතුව යන්න ඕනේ. මෙතන කාක්කා ඉන්නවා අපේ ගැම්මට. මේ කාක්කට ෂොට් එක දෙන්න ඕනේ. මට සිටි තව ඩිංගෙන් වදිනවා. දැන් නම් ග්‍රැනි ඇහැරිලා තමයි ඇත්තේ. නැති වෙන්න බෑ බං. නැත්තම් වැඩක් නෑ. මට ඇවිදගෙන යන්නත් බෑ බං. බයයි. මේ ගාන්න බයයි හරිද? ගහන කට්ටිය ඉන්නා නම් කමෙන්ට් එකක් දාන්න යන්න. මේක එකේ ෂෝටියක්. අන්න ආවා. අන්න අපේ සුන්දර ආච්චි ආවේ. මේ ඉන්නේ අපේ ආච්චි. අපි ඔළුවට ෂොට් එකක් දෙන්න පුළුවන්ද? අනේ මගේ ආච්චි. හොයියෝ වැදුන්නේ නේද? හරි සනීපයි. ඉන්නකෝ ආච්චි මේ පැත්තේ. දැන් මොකද්ද කරන්නේ? ඔළුවට ෂොට් දෙන්න කියන්නේ මම. එමින් ආයි පැද්දෙනවා මේක. බෑනේ කරන්න. දැන් මේක මෙතන හිර කරමු. මේ පැත්තෙන් වට්ටලා මේ පැත්තට සද්ද දාගෙන මේකව ගෙන්න ගමු මේ පැත්තට. එනවද? වරෙන්කෝ බං. දැන් ආවේ නැත්තම් වැඩක් නෑ බං. මේක ඉන්නේ නැද්ද? අයියෝ බං මම මේ මුළු මෙතනම ඉන්නවා බං. පායනවා බං. මම නම් දැන් පායලා තින්නේ. මම යනවා ගුටි කන්න හරි කියලා. ඔක්ක පණිය වගේ. කිසි ප්‍රශ්නයක් නෑ. දැන් ආවා. උණ්ඩයක් ගත්තා. දැන් වරි. දැන් අර මෝඩාච්චි. ඔය ගනි. මේ ආච්චි අපි ඉවරයක් කළා දාමු. ඒ පණ්ඩියා. අරෙන් පණ්ඩියෝ. එන්නේ නැද්ද මෝඩ පාච්චි? එයි ඕකේනවා. ඔයන්නේ ඉවරයක්ම කරලා දැම්මා හරිද? අනේ ආච්චි. ඇයි ඔයාගේ ඇස් දෙකට? අර ඔයාගේ ඇස් දෙකට ඉබ ටී බෝල දෙක්කෝ. ඈ? ටී බෝල දෙකට මොකක්ද උනේ? ඊ කතුරු දහන් වෙලා. what the fuck? කමන්නේ. ඒක අපිට වැඩ නෑ. එයාගේ ටී බෝල දෙකක් කන්නේ. කන්න නැත්තම් හාන්නේ. මට වැඩක් නෑ. එයා කෑවත් මොනා කරත් මට වැඩක් නෑ. අනේ යන්න දෙන්නකෝ. අනේ මොන මගුලක්ද? එයා ගෝස්ට් කෙනෙක්. ඔව් ඉතින් කොහමද ගෝස්ට් කෙනෙක්නේ. ඒකෙන් අපිට අදාළ නෑ. left 2 minutes.
දැන් අපි කරන්න යන්නේ මොකද්ද? අපි අද කානුවටත් පයිමුවනේ. විනාඩි 2ක් ඇතුළත අපි ග්‍රැනී ආච්චිව නිදි කරලා වයන්කෝ. නැත්තම් හරිත් නෑ. පොත තියලා ෂණික ගිහිල්ලා අපි ගමු තුවක්කුව. මම තුවක්කුවෙන්ම තමයි ගේම ගහන්නේ. මොකද මම බයයි බෑ. බය නෑ. එක ගහන්න බෑනේ. ඒකයි. තුවක්කුවෙන්ම ගේම ගහනවා. දැන් ඉතින් මං ග්‍රැනී ආවට පස්සේ ඔයගලන්ට වීඩියෝ එක දාන්නම්. නැත්නම් ඔයගලන්ට කම්මැලිනේ ෆ්‍රෙන්ඩ්ස්. හරිද? ඒ නිසා මම ඔයගලන්ට ග්‍රැනී ආවට පස්සේ වීඩියෝ එක දාන්නම්. ඔන්න ෆ්‍රෙන්ඩ්ස් ග්‍රැනී ආවා. හරිද? මම දැන් මේ උඩ තට්ටුවේ තමයි ඉන්නේ. හරිද? දැන් ග්‍රැනී මේ උඩ තට්ටුවට තමයි ඇවිල්ලා ඉන්නේ. මේ දැන් ග්‍රැනීගේ පොල්ලක් තියෙනවා. මේ කොහෙද පාර යන්නේ? වරෙන් ග්‍රැනී. වරෙන් මේ. ඕයි වරෙන්කෝ බං. අන්නේනවා. ඔන්න ආයෙනවා. ග්‍රැනී කාර් එනවා. ඉතින් අපි ග්‍රැනී කාර්ගේ අවසන් ගමන් යමු. අවසන් ගමන් නෙමෙයි අපි යන්නේ. අවුලක් නෑනේ. අවසන් ගමන් යවන්නම කියලා නීතියක් නෑනේ නේද? එහෙම නීතියක් නෑනේ. අපි දැන් මේක ගිහිල්ලා දාන්න ඕනේ කොහෙන්ද? මෙන්න මෙතනින්. ඔන්න ඔතනින් ඩ්‍රොප් කරලා අපි ඕක යන්න ඕනේ. මොකක් ගන්නද? එන්න මේ ස්පයිඩර් කී එක ගන්න. ඔන්න දැන් අපි ස්පයිඩර් කී එක අරන් යන්න ඕනේ. ඉතින් මම දැන් මේකේ රිවිව් එකක් කිසිම රිවිව් එකක් දෙන්නේ නැහැ. මම තව වීඩියෝ එකක් දෙන්න. ඒ කියන්නේ ප්‍රැක්ටිස් දාලා මේ මම ඔයාලට මේ ගෙදරම පෙන්නන එකක් මේ ගෙදරම පෙන්නන රිවිව් එකක් ඕන් මම ඒකත් කියන්නේ. ඉතින් ගොඩක් කට්ටිය දන්න හින්දා මම මේක රිවිව් එකක් ගෙනාවේ නැත්තේ. සුපිරි ගේමක්. මේ ආච්චිගෙන් තමයි බේරෙන්න තියෙන්නේ ඉතින්. හරිද? යමු වේගින් අපි කඩාගෙන. දැන් අපි මෙන්න මෙතන තියෙනවා. ඒ වැටියා. සද්දෙට මේ ආච්චි හිටන්නේ. කිසිම බඩුවක් ගෙනාවෙන්නේ නැහනේ. ඔන්න දැන් මෙතනින් යනවා තව ආච්චි කෙනෙක්. ඔන්න දිව්වා. හරිද? ඒ ආච්චිත් අපි දන්න කෙනෙක්. හරිද? දැන් අපිට එයා එනකම් බලන් ඉන්නත් වෙනවා. හරිද? මම නිකන් ඔයගලන්ට එයා පෙන්නන්න විතරයි එන්න කිව්වේ. එන්න ඕන කිව්වේ. ඔය එයා තමයි. එයා ඉන්නේ මකුළුවෙක් වගේ. දැන් එතනට ආවා. එයාගේ අඬු වැඩි. තියන්නේ එයාගේ අඬු. හරි නේද? අල්ලගත්තා. ඉතින් ඔන්න ඔය විදියට තමයි කන්නේ අපි. අපිව කාලා මරලා දානවා. අවුලක් නෑ. ඔන්න ඉතින් අපි හැරෙනවා. දැන් ඉතින් මාව ලේ පිරීලා තියෙන්නේ. මම ග්‍රැනී අන්තිමට කරන දේවල් ටිකක් පෙන්නන්න. ඉතින් ආයි මැරලාම යන්න තියෙන පුළුවන් නේ. ග්‍රැනී වත්තේ එනවා. අපි මේක තමයි අන්තිම දවස වෙන්නේ නෑ. අපි මේ ග්‍රැනීට කියලා මැරෙමු. ග්‍රැනී ආච්චි. එන්න ආච්චි මාව අල්ල ගන්න ආච්චි. පුළුවන් නම් අල්ල ගන්න ආච්චි. වැඩෙද්ද ඔයා වැඩෙද්ද? ඔන්න දැන් මායි ග්‍රැනී රේස් එකක් යන්න යන්නේ. හරිද? ග්‍රැනීට ඉන්න බෑ මාත් එක්ක හැරෙන්නවත් බෑ ග්‍රැනීට. හරිද? ඔන්න යෑම. මං ග්‍රැනීත් එක්ක ගේ වටේ යනවා.
බේරෙන්න බෑනේ මේ ආච්චිට. අයියෝ ආච්චිවා ගාට එනවනේ. මේ ගෑණිට මොලයක් නෑ හරිද? අර හරි ෂෝක් එකට අර වටෙන් ඉන්න තිබ්බ එක මේ ගෑණි ඉන්නේ නේ. හැබැයි ඔහොම නෑ බං හાર્ඩ් දාලා ගහද්දි හරිද? උඹලත් හાર્ඩ් දාලා ගහලා බලපල්ලා. සුපිරි ආතල් හරිද? මේ ගෙදරින් එළියෙත් පට්ට. එළියටත් පැනලා බලමු. මේ එළිය මේ විදියට. ඉතින් අපිට මේක හැංගෙන්නත් පුළුවන්. ඒකට අපි හැංගිලා ඉන්නේ. මේ ආච්චි එයිද දන්නේ. කමන්නේ අපි දැන් මැරෙන්නයි ඕනේ. මට මැරුණාට පස්සේ කරන දේ අපේ එන්නන්න ඕනේ. ඉතින් මෙතන තියෙන බෙල්ල කපන එකක්. බෙල්ල කපන සීන් එකක් තියෙන්නේ මේකේ. අපි ආච්චිත් එක්ක කිරිකිරි බෝලේ කරන්න ඕන. ආච්චි එන්න මෙහෙන් එන්න. මෙහෙන් එන්න ආච්චි. අපි ආච්චිත් එක්ක කිරිකිරි බෝලේ කරමු. කිරිකිරි බෝලේ රැලි මාලේ මේ ළමයා කොහෙන්ද රෝස කැලෙන් ඇහෙන්ද? දඩි විනින් ඩොන් අම්මට සිරි ආච්චි පැත්ත මාරු කළා. ආච්චි ඔහොම කරන්න ඔට්ටු නෑ ඉතින්. අනේ අම්මට හුඩු. ආච්චි අල්ලග අම්මට සිරි. දඩි විනින් ඩොන් කිව්වේ නෑනේ. අයියෝ ආච්චි ඔයා නම් වරදිනවනේ ඉතින්. ඩාම් වෙනවා ඩූම් වෙනවා. ඉතින් මේක තමයි the last day එක. ඉතින් මේකේ මරණයට පස්සේ අපි ආච්චි ඒකට මේ ග්‍රැනි අපි මරලා දානවා. ඒ කියන්නේ දැනුත් කරේ නිකන් සීන් නැති කරන එක. කියන්නේ අන්කොන්ෂස් වෙනවා වගේ සීන් න. ඉතින් මේකදී අපි කොරක් ගහනවා. මේ උඩි කොර ගතිය තියෙනවද ඔයගලන්ට? නැද්ද? ඒකට මට කරන්න දෙන්නේ උඹලගේ ඇස්වල මොකද ප්‍රශ්නයක්? නැත්තම් ඉතින් මොන ප්‍රශ්නයක් නෑ. අපි ආච්චිට එන්න ගියමු මුලින්ම. හරිද? දැන් මෙතන තියෙනවා සුපිරි පල්ලම. මෙතනින් වැටුණොත් මැරෙනවා. ආච්චි ඉක්මනට එන්නකෝ. ආච්චි අම්මේ එන්න. අන්න එනවා අපේ ආච්චි අම්මා. අපි ආච්චි අම්මට පෙනි බහිමු. මේ මෙතනින් වැටෙමු. ආච්චි අම්මා බලනවත් දන්නේ මොකද්ද මේ වුනේ කියලා. බයි ආච්චි අම්මේ. කොහොමද ආතල්ලේ? හරි ෂෝයි නේද? ඉතින් දැන් අපිව ආච්චි අම්මා සුපිරියට මරනවා. ඒ කියන්නේ මේ ග්‍රැනි අපිව අඩු මෙතනින් අට්ටලද මරන්නේ ආයි. අනේ මම මෙතනින් වැටුණනේ බං. වැඩක් නෑ දැන් ඔහේ පැත්තේ. එහා පැත්තේ ග්‍රැනි ඉන්නවා. අයියෝ බං. හයි. මොකෝ වෙන්නේ? කෑවද? චට්ටස්. අම්මට අහුඩු. ඉවරයක්ම වෙලා ගියා. ඉතින් ගේම් ඕවර්. ඉතින් මම මේක escape වෙන එකක් ඕන නම් කියන්නේ ඉතින් ඒකත් ගේන්න පුළුවන්. නැත්නම් මේ ගෙදර පෙන්නන එකක් ඔයගලන්ට ඕන නම් ඒකත් කියන්න මම ඒකත් කියන බලන්න. ඔන්න බලන්න බඩක් හරිද? මෙන්න මෙතන ටෙඩියා ඉන්නවා හරිද? මේ මෙතන ඉන්නා නේද? මේ මෙතන ග්‍රැනි ඉන්නානේ. ඔය ග්‍රැනිගේ යට තියනවා නේද? ඔය ට්‍රැප් එක. මම දැන් ට්‍රැප් එකට ඔබනවා. ශකබු. ට්‍රැප් එක අහුණා. මගේ ඇඟිල්ල අහුනේ නෑ හරි. ඉතින් පොඩි ඩාන්ඩි සීන් එකක් වුණා. ඩාන්ඩු වුණා. ඩාමිනා ඩූමිනා. හරිද? ඉතින් මේකේ තව මේ විදිහට ගියාම ඩිෆෝල්ට් වල ගියාම හැලෝවීන් ක්‍රිස්මස් කියලා ඔය වගේ අප්ඩේට් දෙකකුත් තියෙනවා. ඉතින් ඒ අප්ඩේට් එකත් මම අනිවාර්යයෙන්ම ගේන්න ඕනේ. මොකද ඒවත් පට්ටාතල අප්ඩේට් තියෙන්නේ. ඉතින් ඒවත් වීඩියෝස් ඕනනම් කියන්න කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යයෙන්ම කමෙන්ට් දාන්න. හොඳ කමෙන්ට් දාන්න. හදවතින්ම thank you දැන් මට දෙන සබ් එකට ගොඩක් කට්ටිය මට සපෝට් කරනවා. ඉතින් දැන් මගේ වීඩියෝස් බලන ගොඩක් කට්ටිය මට ගොඩක් උදව් කරනවා. ඒ කියන්නේ මට මගේ වීඩියෝස් හදන්න ඒ වගේ දේවල් ගොඩක් ඒවට මට උදව් කරන කට්ටියත් මගේ channel එක වීඩියෝස් බලන ඇති. ඉතින් ඒගොල්ලන්ට thank you. අනිවාර්යයෙන්ම මම කියන්නත් ඕනේ. ඉතින් වෙන මට කියන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන් ඉක්මනටම අපි subscribersලා 100 ගාමු. තව 9 දෙනයි ඕනේ. subscribersලා 91ක් ඉන්නවා. ඉතින් කොහොම හරි අපි subscribersලා 100 කරමු. තව ටිකයි අපිට ඕනේ. අපි කොහොම හරි කරමු. ඉතින් මම අදට ගිහින් එන්නම්.
ඉතින් ඔයාලා පරිස්සමෙන් ඉන්න. මම ඊළඟ වීඩියෝ එක දානකම් මම අදට ගිහින් ඉන්න. ඔයගොල්ලන්ට සුබ දවසක්.